ආසිවලට ආද වෙලා නගරේ ලොකු උදය මේ පිය තහනම් වුණාට තාමත් ඉර හඳ යට කොළඹට අරගෙන එනවා තන මල් විල මල් ටික තන මල් විල මල් පිපුණත් තහනම් නීතියට ඒ සියලුම මල් වල ඇති සුවඳ සිනාදියට ඉරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හිමියට සිත් මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට සසර පුරා ඔබව සොයා ආවා වගේ දැනෙන්නේ ආලනුරා කොල්කතා කවදද මට කියන්නේ අදසියේ පාර ගාව දුවන් විනිල දැස් සංකරණ වින්කර ඇත නෙළුම් පොඩිසේ යන විට වරලස වීදාලා මොදබද අස්සේ සිතිවිලි ගැස්සේ කොහොමද ඉන්නේ ඉවසාලා බලන්න හඳහන් ගලපා යන්න කැමතිද කියලා රන් සඳ වැනි පින් කඳ මගේ නෙළුම් ගොඩිත්තේ රන් සඳ වැනි පින් කඳ මගේ නෙළුම් ගොඩිත්තේ අදිසියේ පාර ගාව දුවානු වෙනීල දැස් සංකරණ මින්කර ඇති නෙළුම් ගොඩිත්තේ මනෙල් පෙතේ සිසුනුදු පැත්තේ රුමානතකට කැඳවාලා බලන්න හදහන් ගලපා කියන්න කැමතිද කියලා රන් සඳ වැනි පින් කඳ මගේ නෙළුම් ගොඩිත්තේ රන් සඳ වැනි පින් කඳ මගේ නෙළුම් ගොඩිත්තේ අදිසියේ පාර ගාව දුවානු විනීල දැස සංකරණ මින්කර ඇත නෙළුම් ගොඩිත්තේ මගේ වාරේ ආපුවාම ආදර ගැන විමසුවාම වහන් නොවෙන් කිසි දවසක සසර පුරා ඔබව සොයා ආවා වගේ දැනෙන්නේ ආලනුරා කොල්කතා කවදද මට කියන්නේ අදිසියේ පාර ගාව දුවන් විනිල දැස සංකරණ මින්කර නෙළුම් පොඩිත්තේ මගේ හිත ඔබ ගැන අවම හිතයි ආදරෙන් හිත හඬා වැටේ දැසට කඳුලැලි සිමින් ගලයි ඔබ ගැන හිතමින් හඬා වැටේ ඔබ ගැන හිතමින් හඬා වැටේ
හට පෙම් කළ වරද නිසා හදවත රිදුනා ආදරයෙන් ඔබ හට පෙම් කළ වරද නිසා හැර ගියදා මා තනි කරලා දිවර පැතුවේ ඔබේ ආදරයයි දිවර පැතුවේ ඔබේ සාප කරන්නට පාතවත් ඔබ මට හිමි නැති පෙමක් නොවද සාප කරන්නට පාතවත් ඔබ මට හිමි නැති පෙමක් නොවද ආදරේ හන්දයි පෙම් කෙරුවේ මං නුඹේ හදවත ළඟ නතර වෙලා නුඹේ හදවත ළඟ නතර වෙලා මගේ හිත ඔබ ගැන තවම හිතයි ආදරයෙන් හිත හඬා වැටේ මගේ හිත ඔබ ගැන තවම හිතයි ආදරයෙන් හිත හඬා වැටේ දැසට කඳුල් එලිසමින් ගලයි ඔබ ගැන හිතමින් හඬා වැටේ ඔබ ගැන හිතමින් හඬා වැටේ සඳුන් තාරක ජනප්‍රිය Purple Range සංගීත කණ්ඩායමේ ආශිර්වාදයෙන් වේදිකා ප්‍රවේශය හිමි කරගත්ත හීරෝස් සංගීත කණ්ඩායම අද Purple Range අංක 2 විදිහටයි හීරෝස් සඳුන්වන්නේ හීරෝස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සඳුන් තාරක දෙනවා දායකත්වය අද ඔහු වෙනුවෙන් ජේෂ්ඨ අමාත්‍ය මෙල්රොයි ෆර්නැන්ඩෝ මහත්මයාගේ ආදරණීය පුත්‍ර රොක්මන් ෆර්නැන්ඩෝ තමයි දුන්නේ ඔහු වෙනුවෙන් දායකත්වය ඔබ දන්නවනේ නර්තන ගෙනෙන්නේ අමාලි ප්‍රධාන උත්සාහ නර්තන කණ්ඩායම ඉතාලියේ සේවයෙන් යුතු සුරේෂ් මහත්මයා දෙනවා ගල්මල් පඳුරේ සිට අමාලි නටන නායකත්වය දෙන ස්ටාර් ඩාන්ස් නර්තන ශිල්පිනියන්ට දායකත්වය ඔබට කතා කරන මම ජගත්. ඉතින් මා වෙනුවෙන් මල්ලි රෙස්ටොරන්ට් ආයතනයේ චින්තක සමග සම්බන්ධව කටයුතු කරන ඇන්ටන් මගේ ගමේ බොහොම හිතවත් මා සමග මිතුරුව සිටින ඇන්ටන්ගේ ආරාධනාවට අද මා ඔබ සමග කල්සන කවදාවත් ලාල් අයියා ජූඩ් අයියා වමද කරන්න බෑ ගල්මල් පඳුරට ආපුවාම. ඉතින් ඔබ දන්නවනේ 17 වන සංදර්ශනය මේ සෛරුමානී ගීනද පැතිරී සංදර්ශනය සමගයි ඔබ අපරදින්නේ ආරාධිත ශිල්පිනියන් රාශියක්. ඒ අතර අද ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ඒ වගේම කින්ස්ලි රාජ් වික්‍රමසිංහ රුවන් චන්ද්‍රසිරි මුතුපුර සිය මේ අයගේ පැමිණීම සිද්ධ වෙන වග මට සහතික කළ බැවින් ඒ මතින් මමත් ආවා සංදර්ශනයේට කොහොම වුණත් ඒ අයත් ඉන්නවා සතුටට කරුණා. හොඳයි අපි සූදානම් ඊළඟ ශිල්පීන් ප්‍රවීණ ශිල්පීන් රාශියක් හිටියත් මේ පුංචි දියණියට අවස්ථාව ලබා දෙන්න ඒ කවුරුත් කැමැත්ත පළ කළා. එhmenan මෙන්න අමිලගේ තවත් සොයා ගැනීමක් දෙරණ ලිටල් ස්ටාර් හරහා බිහි වෙලා අපේ සංගීත ගමනට එදා ඒන්ජල්ස්ලාට මෙදා වයිනොට්ලාට හමු වුණු පුංචි ගායන ශිල්පිනිය හර්ෂණී මදුමාලි එන්න දුවේ ගයන්න අපූර්ව ගීත දෙකක් ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙනවා. එහෙමනම් මෙන්න වයිනොට් සමග ගයන්නට හර්ෂණී මදුමාලි
ஓடலாமா வானம் சொக்க சைக்கிள் கேப்ல கிறுகுமுடி ஓடலாமா මේ ප්‍රසංගය සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට බොහොමත්ම ස්තුතියි. එකයි දැන් වෙලාව අපිට තවත් ඉන්නවා ශිල්පීන් සිව් දෙනෙක් කැඳවන්නට. කොහොම වුණත් ඍසි පරිදි සංදර්ශනය පෙරටගෙන යන්නට පොලිසියෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ටයි. අපි මාරවිල පොලිසිය ස්ථානතුමා සහ කාර්ය මණ්ඩලයට අද මේ ස්ථානයේ බාරව කටයුතු කරන කුමාරගේ මගේ මිත්‍රයාට ඒ සියලු දෙනාටම අපේ ප්‍රසාදය පළ කරනවා මාරවිල පොලිසියේ ස්ථානතුමා සහ කාර්ය මණ්ඩලයට අපේ නරඹන සහෘද ඔබේ අවශ්‍යතාවය හඳුනාගෙන අපට ලබා දෙනා සහයෝගයටයි අපේ ස්තුතිය ප්‍රශංසාව පිළිගන්නේ. ඉතින් ඔබ දන්නවනේ හතර වටේ චීන අවන්හල් කොච්චර තිබුණත් වෙන නියම චීන සම්ප්‍රදායේ රසවත් ආහාරයක රස දැන් ඔබට ළඟම තියෙන මල්ලි රෙස්ටෝරන්ට් ආයතනයෙන් විඳ ගන්න පුළුවන්. පවුලක් විදියට උනත් යන්න ගිහින් ඔබේ විවේකී මොහොත ගත කරන්න කටට රසට ආහාරයක් ඒ වගේම ඉතාමත්ම සහන තාමත්ම සාධාරණ ආයතනයෙන් යටදී පිළිගත් ලොව ආහාර සම්ප්‍රදායේ රස පහස ඔබට ලබා දෙන්නට මල්ලි චයිනීස් රෙස්ටෝරන්ට් ආයතනය සූදානම්. දෙවන පිටිය හන්දියෙන් පොඩි දුරක් මේ ගල්මල් පඳුර ඇත්තට එද්දී ඔබට හමු වෙනවා මල්ලි චයිනීස් රෙස්ටෝරන්ට් චින්තකට. ඒ වගේම ඇන්ටන්ට මගේ ප්‍රසාදය මා වෙනුවෙන් දුන්නු දායකත්වය වෙනුවෙන් මෙන්න ඉතාලියේ අමිත් තරංග සමග W සනි එමානුවෙල් කොලින්චාඩියේ අතර බැඳගෙන මේ ශිල්පියාට දෙනවා දායකත්වය. මේ සයුරු මානේ ගී හඬ පැතිරේ. මම දන්නේ සංදර්ශනය හඳුන්වා දීමේ නමේ සැබෑ ගී අරුත හිමි ගායන ශිල්පියට තමයි අපි ආරාධනා කරන්නේ. ඔහුගේ පැමිණීම මටත් කතා කරන්නට මේ වේදිකාවේ පුංචි ගෞරවයක් ආඩම්බරයක් එක්කාසු කරගමින් මෙන්න මේ ශිල්පියා මම වේදිකාගත කරනවා. ඉතින් කාලයක් තිස්සේ රටින් පිටව ඉතාලි රටේ වාසය කරද්දී සේවය කරද්දී ඔව්හා බැඳිව ආදරය කළ සුවසක් රසික රසිකාවියන් කොමේ ගායන ශිල්පියා ගියා සොයා බැලුවා. ගැඹුරු ගහම්බීර හඬක අපූර්වත්වය තුල විරෝධන රණවිරුවන්ට සැබෑ පිරිමි හඬක ගී උත්තමාචාර්ය එක්කාසු කරමින් සෙබලානනේ ඔබ මරුණා නොවේ. ඒ අපූර්ව ගීතය සදාතනික ගී මතකය අපේ හදවතේ නිදන්ගත කළ ගායන ශිල්පියටයි ආරාධනාව. මෙන්න ගයන්නට ආරාධනාව why not එක මේ සයුරුමානේ රාජ් වික්‍රමසිංහ ජගත්නාථනි සුදේ මතකයි එදා ඈත රන්න බිම් පුරා සතනේ වැදිලා දෙන්නා එදා නොසිතූ නිමේෂෙන්ම මරුහා ගියේ මව් භූමියේ ගංගා ගලා. මතකයි එදා ඈත රන්න බිම් පුරා සතනේ වැදිලා දෙන්නා එදා නොසිතූ
මරුහාගියේ මව්භූමියේලේ ගංගාගලා සොයුරානනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණාලයි අසුලක් වෙලා ඔබ රැඳිලා නැතේ අඳවන්න මා මේ රැයාමයේ විලාසෙන්ම වෙන්බෝදයේ රතුමල් පිපෙවි නාමෙන් නොවේ බින්දිනා මෙවන්නේක දුක් වේදනා උපහාර වෙමේ දීගායනා විදුවේ විලාසෙන්ම වෙන්බෝදයේ රතුමල් පිපෙවි නාමෙන් නොවේ බින්දිනා මෙවන්නේක දුක් වේදනා උපහාර වෙමේ ගීගායනා සෙපලානනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණාලයි අසුලක් වෙලා ඔබ රැඳිලා නැතේ අඬවන්න මා මේ රැයාමයේ මනානේ වේදනා දැසින් උපන්රන් කුමාරි මා වෙනුවෙන්ම නූපන් මනානේ වේදනා උරුමයි මගේ රන් කුමාරි සම්මදාම කීවේ මාගේ කියා සන්දසාවියේ තනිවි ඔයා සම්මදාම කීවේ මාගේ කියා සන්දසාවියේ තනිවි ඔයා දේතුණු අනන්තේ සැඟවි පිපාසේ පෙම්මාලිගාවේ තනිවියදා මා වෙනුවෙන්ම නූපන් මනාලේ වේදනා දැසින් උපන් රන් කුමාරි පාරමීදම් පිරුවා කියා ලං වෙන්න කීවේ ඇයිදෝ ඔයා